අපි ඍජුවම මේ අවස්ථාව එකක් කියන්න කැමති. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතුයි කියන කාරණා. ඒ පදනමේ අපි බොහොම ශක්තිමත් වෙයි. ඒක ගැන අපි ඍජුවම ප්‍රකාශ කරමු. විශේෂයෙන්ම ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ඉන්දියාවද පාකිස්තානයේද බංග්ලාදේශයේද මැලේසියාවද සිංගප්පූරුවද ඇමරිකා එක්සත් ජනපදයේද ජර්මනියේද ජපානයේද මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ඒ විශ්‍රාම වැටුපක් මහජන නියෝජිතවරුන්ට ලබා දෙන්නේ ප්‍රධාන හේතුවක් නිසා. අල්ල සහ දූෂණය අවම කරන්නට. අල්ල සහ දූෂණය තුරන් කරන්නට. යම් කිසි තමන්ගේ කාලවකවානුවෙන් පසුව යම් කිසි සමාජ ආරක්ෂණයක් ඒ ප්‍රතිපත්ති සම්පාදකින්ට ලබා දෙන. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒ ස්ථාවරයේ ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. එය ප්‍රකාශ කරමින් අපිට පේනවා තමුන්නාන්සලාට ලොකු කැක්කුමක් තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන. මොකද්ද ඔබ කරලා තියෙන අපේ රටේ 7,50,000කට ආසන්න විශ්‍රාමිකින්ගේ විශ්‍රාම වැටුපට? අදටත් BC පෙරේරා කමිටුවේ රාජ්‍ය සේවකින්ට 60% වැටුප් පැඩවීමක් ශ්‍රී ලංකා ගුරු විදුහල්පති උපදේශක සේවාවන්ට ලබා නොදීම තුළ ලොකු විෂමතාවයක් නිර්මාණය වෙලා සුබෝධනී කමිටුව 20%කින් ඒක වැඩි කරලා ඒක බලපාන්නේ 2022 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා සක්‍රීය සේවයේ නියුතු අයට පමණක් සීමා කිරීම තුළ විශ්‍රාමගිය ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වැටුප් ගැලපීමක්වත් නැහැ, කිසිම සහනයක්වත් නැහැ. ජනාධිපතිවරයා මේ විශ්‍රාමිකින්ම ආමන්ත්‍රණය කරා මහරගම පැවති විශ්‍රාමික ජාතික සමුළුවේ 2024යි 5යි 19 ඔන්න දිනේ මේ ඔක්කොම විසඳනවායි කියලා කිව්වා. නමුත් ගුරු විදුහල්පති විශ්‍රාම වැටුප් ගැටලුවට 97 2021 අතර ඒකට අදටත් විසඳුමක් ලබා දීලා නැහැ. ඔන්න රටේ විශ්‍රාමිකින් 7,50,000කට ආසන්න ප්‍රමාණයකට තමුන්නාන්සලා ලබා දීලා තිබෙන උත්තරේ. ඒ විතරක් නෙමෙයි. 2025 2027 වැටුප් වැඩිවීමක් කරත් 2020ත් 2024ත් අතර කාලවකවානුවක් තුල විශ්‍රාම ගිය 1,54,000කට කිසිම සහනයක් නැහැ. කොටින්ම කිව්වොත් 2025 අප්‍රේල් 1 වෙනිදාට පෙර ජනවාරි පෙබරවාරි මාර්තු ගියායටත් මේ සහනය ලැබෙනවා. නමුත් 2020 2024 කාලවකවානුව තුල ඒ අයට ගැළපීමක් නොකිරීම නිසා 1,54,000ක් විශ්‍රාමිකින් අනාතයි. ඒ විශ්‍රාමිකින්ට සහනයක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම 10,000ක වැටුප් වැඩි කිරීම තුල ඒ වැටුප් වැඩි කිරීම විශ්‍රාම වැටුපට ගැලපෙන ක්‍රියාවලිය එදා ගෝඨාභය රාජපක්ෂ රජය අවලංගු කරයින් පස්සේ ඔබ එම විශේෂයෙන්ම විශ්‍රාමිකින්ට සිදුවුණු අසාධාරණය නිවැරදි කිරීම වසර 3ක් පුරාවට ක්‍රියාත්මක කිරීම තුළ ඇත්ත වශයෙන්ම විශාල විශ්‍රාමිකින් ප්‍රමාණයක් දැඩි අසහනයකට දැඩි පීඩනයකට ලක් වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා අපි ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක විය යුතුයි කියන ඒ ස්ථාවරේ එසේ ඉන්න ගමන් ඒටත් වැඩිය වැදගත් වන මේ රටේ 7,50,000ක් විශ්‍රාමිකින්ගේ ඒ ගැටලු වලට ඒ ඌනතාවයන් වලට විෂමතාවයන් වලට විසඳුම් ලබා දෙන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමාට බාධා කරේ නෑ ගරු Honorable Sajid Premadasa, your time is exhausted. නෑ මම පොඩක් වෙලා ගරු අමාත්‍යතුමා තරහ ගන්න එපා ඔච්චර තරහ ගන්න එපා. තරහ ගන්න එපා. මං කියන දේටත් ඔබතුමා පොඩක් සාවධානව අහුම්කම් දෙන්න. දැන් 133කින් ඔබතුමාලා විදුලි බිල අඩු කරනවා කිව්වද නැද්ද? ජනාධිපතිතුමා කිව්වේ නැද්ද 9000 බිල 6000 කරනවා. 3000 බිල 2000 කරනවා. 133කින් විදුලි බිල අඩු කරනවා කියලා කිව්වද නැද්ද? මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම කිව්වා. එහෙම කියලා
දැන් දෙවෙනි කාරුවට විදුලි බිල වැඩි කරන්න යනවා 13.5%. ඒක සාධාරණද? ඒ විතරක් නෙවෙයි. ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවද ගාල්ල බූස්ස කැම්ප් එකේ ආබාධිත රණවිරුවෝ ඉන්නවා 180ක්. ඒ අය CLI සීල පහ ශ්‍රී ලංකා පාබල හමුදාව රෙජිමේන්තු අතිරේක බටපිරිස් කාණ්ඩය ආබාධිත රණවිරුවන් 180ක් සියලු පහසුකම් සහිතව ඒ හිටපු කැම්ප් එකෙන් අද පනාගොඩට යවන්නට කටයුතු කරනවා. පහසුකම් නැති තැනකට. ඕකද තෙතමනයක් තියෙන රජය? ඕකද සංවේදී ආණ්ඩුව? දැන් එක පැත්තකින් විශ්‍රාමිකින්ගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. තවත් පැත්තකින් ආබාධිත රණවිරුවන්ගෙන් පලි ගන්නවා. තවත් පැත්තකින් විදුලි බිල වැඩි කරනවා. තවත් පැත්තකින් විශ්‍රාමික වැඩිහිටි ප්‍රජාවගේ අර ඉතිරි කිරීම් වලට අර ලක්ෂ 15 සීමාවට ලබා දුන්නු 115 පොලිය ලබා දෙන්නේ නැහැ. මෙහෙම කිය තමුන්නාන්සලා අද මහා ලොකුවට කතා කරනවා ජනතාවට සමීපලු, ජනතාවට ආදරෙයිලු, පෙරලා ජනතාව ඔබට ආදරෙයිලු. ආදරෙයිද නැද්ද කියන එක චෙක් කරන්න අපිට පුළුවන්නේ මහා මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණේ තියෙනකොට ඡන්ද කීයක් අහිමි වුණාද? ලක්ෂ 23ක් අඩු වුණා. ඒ නිසා හොඳම දේ තමයි මම ගරු කරන ඔය විවිධ ආයතන වලට ඒවට අපි දෝෂාරෝපණය කරන්න යන්නේ හරියටම බලා ගන්න පුළුවන් පළාත් සභා මැතිවරණේ තිබ්බහම රජයේ තරමත් විපක්ෂයේ තරමත්. ඒ නිසා ඔබතුමන්ලට මම කියන්න කැමතියි ඔය එක එක කමිටු දාලා පළාත් සභා මැතිවරණේ කල් දමන්න නැතුව වහාම පළාත් සභා මැතිවරණේ පවත්වන්න. ඒතර හැමෝගෙම තරම හැමෝටම මැනගන්නට පුළුවන්. ස්තුතියි. Yes, Honorable Harshan Nanaka, I'll give you a minute. We're not going into a debate within a debate. I'll be 30 seconds. ගරු කතානායකතුමනි, මම කලින් කිව්වා විවාදයක් කරුවාට වඩා විවාදයට අදාළව කතා කරන්නවත් පුරුද්දක් තියෙන විපක්ෂයක් නැහැ කියලා. ඒක